ඒක මං හිතනවා වර්තමාන පරම්පරාවේ තියෙන ලොකු දක්ෂතාවය. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඒ එක එක කාලවල එක එක පසුතැවීම් ඇති වෙනවා. කැම්පස් තේරිච්ච ළමයි සාමාන්‍යයෙන් 1300කට වඩා වැඩි ප්‍රමාණයක් රියල් වෙල්ත් කියලා ඔබට හැඟෙන දේ මොකක්ද? ජීවත් වෙනවා කියන ගැටලු විසඳනවා. ඒ ගැටලු වෙන්නේ තමන්ගෙන් සහ සමාජයෙන්. ඇඩම් ස්මිත් කිව්වේ මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකන් ආර්ථික සතුන්. Hi, welcome to Happy Millionaire podcast series. ඔන්න වෙනද වගේම මම අද දවසෙත් ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලන්ට ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් අරගෙන. ඉතින් අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ධනය හා සතුට සම්බන්ධයෙන් ඔබට අලුත් නිර්වචනයක් එකතු කරන්නට, අලුත් ආකල්පයක් ඔබ හමුවේ ගෙනෙන්නට සුවිශේෂී ගෙස්ට් කෙනෙක්. ඉතින් මොහොව තෝරාගන්නේ මේ අධ්‍යාපනික ශාස්ත්‍රය තුලින්. අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සුවිශේෂී නමක් උසුලන ගුරුවරයෙක් වෙන හර්ෂ අමරකෝන් මහතා. ඉතින් වෙල්කම් ටු හැපි මිලියනර් පොඩ්කාස්ට් සීරීස්. ඉතින් හර්ෂ අපි පහසුවට අපි හර්ෂ කියලා කතා කරමු. හර්ෂ ඉතින් මම හිතන්නේ මේ ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මම හිතන්නේ අද වෙද්දි මේ රටේ බොහෝ දරුදරියන්ගේ අනාගතය තීරණය කරන, කඩේම තීරණය කරන උසස් පෙළ විෂයක් විදිහට මම හිතන්නේ බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නට ගුරුහරුකම් කරපු ගුරුවරයෙක්. මම කැමති අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ කවුද වෘත්තිමය වශයෙන් සහ ඔබගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් හඳුන්වා දීමක් කරනවට? බොහොම ස්තුතියි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මගේ නම හර්ෂ අමරකෝන්. ඉතින් මගේ විශ්වවිද්‍යාලය තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මම වෘත්තීය විදිහට තෝරගත්තා ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න ඕන කියලා. ඉතින් ඒක මං හිතන්නේ අවුරුදු 14ක් මට ඒක සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ගැන කියනවා නම් මම උසස් පෙළ දරුවන්ට ආර්ථික විද්‍යා විෂය උගන්වනවා. ඊට අමතරව වරලත් ගණකාධිකාරී විභාගයට ළමයිව ආර්ථික විද්‍යා විෂයෙන් සූදානම් කරනවා. ඒක තමයි මගේ සරල රැකියා වෘත්තිය. රැකියාව ගැන කියන්න තියෙන්නේ. ඉතින් දැන් හර්ෂට කතා කරොත් එහෙම මේ ආර්ථිකය සම්බන්ධයෙන් මම හිතන්නේ ආර්ථිකය කියන්නේ පුළුල් විෂයක්. ඉතින් බොහෝ දේවල් තියෙනවා මේ විෂය ඉගෙනගෙන ඉදිරියට යන දරුවෝ විවිධ ක්ෂේත්‍ර වලට යනවා. මේ මොවුන් කොහේ ගියත් අවසානයේ උන්ට සතුට සහ ධනය අපි වැඩිහිටියෝ විදිහට අපි කතා කරොත් එහෙම අපි දන්නවා අපි දරුවන්ගේ ජීවිත නිර්මාණය කරද්දී ඒකේ සම්බන්ධයෙන් වගකීමක් දරද්දී මේ ධනය හා සතුට කියන එක අවසානයේ අපි හැමෝටම සමහර තැන්වල අභියෝගයක් වෙනවා. අපි ඒක ජය ගන්න ක්‍රම හොයනවා. ඔබ ඉන්න විෂයත් එක්ක ධනය සම්බන්ධයෙන් ඔබට යම්කිසි නිර්වචනයක් ඇති. ඔව්. ඇත්තටම දැන් ආර්ථික විද්‍යාවම කියන්නේ ධනය පිළිබඳ හදාරන විද්‍යාව. ඔව්. එතකොට ඇඩම් ස්මිත් කිව්වේ මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකන් ආර්ථික සතුන්. ඉතින් මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳන් උත්සාහ කරන්නේ තමන්ගේ උවමනා එපාකම් පුළුවන් තරම් හොඳ ආකාරයෙන් ඉටු කරගන්න. ඉතින් අපේ විෂයෙන් උගන්වන්නෙත් මිනිස්සු කොහොමද තමන්ගේ ධනය උපරිම කරගන්නේ. ඒ වගේම ඒක කළමනාකරණය කරගන්නේ. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම අධ්‍යාපනය කියන එක මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම ඕනි දෙයක්. ඉතින් මං හිතනවා අර දැනුම කියන එක නිසි ආකාරයෙන් ගත්තම ඒක අපි අවවාදයට වඩා ආදර්ශ උතුම් කියලා පෙන්වනවානේ. ඒක නිසා අපි හැමතිස්සෙම ගුරුවරු විදිහට අපි උත්සාහ කරනවා ඒක දරුවන්ට ආදර්ශමත්ව දෙන්න. ඒ වගේම තමයි ඇත්තටම දැන් අපි ඉස්සර කාලේ නම් අපි හැමතිස්සෙම හිතන්නේ මොනවා හරි දෙයක් කළා කීයක් හරි හම්බ කරොත් හොඳයි කියලා. නමුත් වර්තමානයේ සම්පූර්ණයෙන් ඒක කතාව වෙනස් වෙලා තියෙනවා. අපි හැමතිස්සෙම දරුවන්ට කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයකින් පස්සේ උපයන ධනය තමයි සතුටත් එක්ක ධනය ගේන කතාව කියලා. මොකද මිනිස්සු රස්සාවක් කරන්න පටන් ගත්තම සමහර වෙලාවට ඒක තනතුර ගැන හිතන්නේ නැතුව මිනිස්සු කරන්නේ කීයක් හරි හම්බ කරන්න රැකියාවකට යොමු වෙන එක. නමුත් සමහර වෙලාවට ජීවිත කාලෙම මේ රස්සාව කරනවා. හැබැයි එයාට සතුට කියන එක නෑ. ඒතකොට ධනය කියන එක මම නම් ඇත්තටම හිතන්නේ මේ වෙලාවේ අධ්‍යාපනය, ඒ වගේම මුදල් සහ ඒකෙන් එයා ලබන තෘප්තිය. ඉතින් අපි ඇත්තටම ඉකෝන් වලත් උගන්වනවා මිනිස්සෙක් තෘප්තිමත් වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි වැටුපෙන් ලැබෙන උපයෝගීතාවය, අනිත් එක රැකියාවෙන් ලැබෙන උපයෝගීතාවය. ඉතින් අධ්‍යාපනයත් එක්ක ඒ දෙකම ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
ඉතින් හරි ලස්සන නිර්වචනයක් මං හිතන්නේ වෙනස් අර්ථකථන මං හිතන්නේ අර මේ මං කිය අධ්‍යාපනික වබසරියක් එක්ක කරන නිසා මං හිතන්නේ ලස්සන වචන ටිකක් අද දවසේ ඔබට ඇහෙනවට ඇති. මොකද මේ ධනය කියන දේ අපි බොහෝ දේවල් ධන නිර්මාණය කිරීමට එහා සමානවම සතුට නිර්මාණය කිරීමට අපිට අධ්‍යාපනය කියන කාරණා වරින් වරේ මෙතනට ආපු බොහෝ අමුත්තන්ගෙන් අපිට අසන්නට ලැබෙන මං හිතන්නේ ඒක නිවැරදි නිර්වචනයක් දෙන්න අද දවසේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒකට සාධාරණීකරණය කරන්න පුළුවන් නිර්වචනයක් දෙන්න පුළුවන්. ඒ දැනුවත් භාවයේ තියෙන පුද්ගලෙක් තමයි හර්ෂ. ඉතින් මේක මහන්න ඕන ඔබ මේ බොහෝ වෙලාවට ඔබේ වෘත්තිය ඔබ ගුරුවරයෙක් විදිහට බොහෝ සෙයින් කාලය ගත කරන නව යෝන් විය දරුවන් සමග වත්මන් පරපුරත් එක්ක. ඔවුන් මේ නව ධනය එහෙම නැත්නම් නිව් වෙල්ත් එක සම්බන්ධයෙන් ඔවුන් දරන මතයන් සම්බන්ධයෙන් ඔබ වටහාගෙන තියෙන්නේ කොහොමද? ඇත්තටම දැන් මගේ ගුරු ජීවිතයේ මගේ අවුරුදු 14ක් සම්පූර්ණ වෙනවා මේ අවුරුද්දට. එතකොට සම්පූර්ණයෙන්ම ඇත්තම කතාව ළමයිගේ මනස දැන් අධ්‍යාපනයට වඩා වෙනත් දේවල් වලට යොමු වෙලා තියෙන ප්‍රමාණය ඇත්තටම වැඩි. ඉතින් අපි වෙනදාට වඩා විෂය කරුණු උගන්වනවට වඩා ලොකු වෙලාවක් අපිට වෙන් කරන්න වෙලා තියෙනවා ළමයිට යථාර්ථය තේරුම් ගන්න සහ අනාගතයේ ඔයාට මේ දේ ලැබෙනවා කියන එක තහවුරු කරන්න අපි වර්තමානයේ ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් එතනදී අපි හැමතිස්සෙම ළමයිට කියන දේ තමයි අර අතීතය ගැන හිතන්න එපා. අනාගතේ එනකන් රැඳී සිටින වර්තමානයේ පුළුවන් තරම් මේකට යොමු වෙන්න කියලා. ඉතින් අර වර්තමානයේ දරුවෝ මේ අධ්‍යාපන රටාවෙන් චුට්ටක් ඈතට ගිහිල්ලා වෙනත් දේවල් වලට කාලය යොමු කිරීමෙන් ඇතරම අපි අර ආවස්සික පිරිවැය කියලා කියනවා. ඒ කියන්නේ මේ දේ ලබා ගන්න නැතුව වෙන දෙයකට යොමු වීමෙන් අර යාලට අවශ්‍යම දේ නැති වෙන එකක් අපි වර්තමානයේ දකිනවා. ඉතින් මගේ ඇත්තටම මම උත්සාහ කරනවා මගේ පන්තියේ ඉන්න ළමයිට අනාගතයේ ඒ Tamanට ලැබෙන්න තියෙන සතුට සහ ඒ යන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් තැන වර්තමානයේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ වර්තමානයේ එයාට ඒක අවබෝධ කරලා දෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඇත්තට මේ වර්තමානයේ මම හිතන්නේ වගකීමක් විදිහට ඒක දරාගෙන සමහර දේවල් ගුරුවරුන් විදිහට බොහෝ දෙනෙක් අද සමාජයට බොහෝ දේවල් එකතු කරනවා. ඔබ අපි ඒක දකිනවා ආසනවා. ඉතින් මේ සමහර දේවල් මම හිතන්නේ බොහෝ වැඩසටහන් හරහාත් වෙනස් විදිහේ දේවල් සමාජගත කරන්නට දරුවන්ට ලබා දෙන්නට ඒ දන සහාය පෞද්ගලිකව මමත් අත්විඳලා තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් මම ටිකක් මෙතනින් එහාට කතා කරන්නට කැමතියි. මේක ශාස්ත්‍රයක් විදිහට එහෙම නැත්නම් අපි ගතොත් එහෙම යම් කිසි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දැන් ඉස්සර අපි ගත්තේත් බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනයට විතරයි අපි පුංචි කාලේ බොහෝ දෙනෙක් යොමු වෙලා තිබුණේ. තව ඊට පස්සේ තමයි ටියුෂන් කලාව කියන එක කලාවක් විදිහට අර්ථකථනය කරලා ඒක වෙනස් ශාස්ත්‍රයක් විදිහට නිර්මාණය වෙනවා. දැන් අපේ රටේ ඇත්තටම ටියුෂන් පන්ති කියන එක හරි සාමාන්‍ය. ඕනම පවුලක ඕනම පන්ති මට්ටමක ඉන්න දරුවෙක් අධ්‍යාපනය ලබන්න ටියුෂන් පන්තියට එනවා. එයා දන්නවා, එයාගේ පවුල දන්නවා මෙන්න මේ බැරියර් එක මම කඩාගත්තොත් අනාගතේ මම මෙන්න මෙතනට යනවා කියන එක ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයක් තියෙන නිසා උන් අධ්‍යාපනයේ යෙදෙනවා. මේක අපි ජාත්‍යන්තර වශයෙන් ගත්තත් මම හිතන්නේ දකිනවා සමහර අය ඉන්නවා මෙතන නාගරික ප්‍රදේශවල ගත්තොත් බොහෝ දෙනෙක් මෙතනින් එහාට මේ ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනයක් ලබන සමහරු සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ ඉවර වෙලා යනවා. මේ සම්බන්ධයෙන් ඔබට යම් කිසි අදහසක් ඇති එකතු කරන්නට. මම හිතන්නේ මේ මම අදහස් කරේ උසස් පෙළ කියන එක ලොකු කඩේමක් එතනදී. රයිට්. මම හිතන්නේ මේක මගේ උදාහරණයක් එක කිව්වොත් හොඳයි. මම 2009 තමයි උසස් පෙළ ලියන්නේ. 2010 මම කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගියාට පස්සේ අපේ බැච් එක ළමයි 1000ක්. ඒතර ඒ ළමයි 1000 ඇතුලේ ඇත්තරම ගමේ ඉන්න ළමයි තමයි වැඩිපුර ඉන්නේ. එතකොට ඒ ගමේ ඉන්න ළමයි වැඩිපුර හිටියම අර දැන් එතකොට එතනදී එයාලා එනකොට හිටපු විදිහයි අද ඉන්න විදිහයි ගත්තම ඒ 1000න් මං හිතන්නේ 150කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ පිටරට. ගොඩක් අය කරේ මෙහි අධ්‍යාපනය ලැබලා එයාලා මෙතනින් නතර වෙන්නේ නැතුව ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තේ වගේ රටවල් වලට ගිහිල්ලා එයාලා මාස්ටර්ස් කරලා අද ලංකාවට එන්නේ නැති අය බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපිටත් වඩා ඇත්තටම අපේ රටට වඩා එයාලා තෝරගෙන තියෙනවා පිට රටවල්. මං හිතන්නේ අපේ දකුණු ආසියාවේ සාක්ෂරතාවය ගත්තම ලංකාව ලොකු තැනක තියෙන. එතකොට ඒක තේරුම් අරගෙන තියෙනවා වෙනත් රටවල්. එයාලා අපේ දක්ෂ අය එයාලා ළඟ තියාගෙන ඉන්නවා
මොකද මේ එයාලගේ ඉකොනොමියකට රටට ඉකොනොමියකට එයාලට ගොඩක් එයාලා වටින නිසා. ඉතින් මම විශ්වාස කරනවා අපිට යන්න පුළුවන් සීමාව අපිවත් දන්නේ නැහැ මේ ඉගෙන ගත්තම. ඉතින් මම මගේ ධනෙ විදිහට ඇත්තටම සලකන්නේ මගේ වර්තමාන ඉන්න දරුවෝ නෙමෙයි මගෙන් ඉගෙන ගත්ත ළමයි. ඉතින් මට ඇත්තටම කියන්න සතුටුයි මගේ අවුරුදු 14ක කාලයේ කැම්පස් තේරිච්ච ළමයි 1300ක් විතර ඉන්නවා. ඉතින් ඒකෙන් බහුතරයක් දැන් කැම්පස් අවුට් වෙලා හොඳ රැකියාවල ඉන්නවා. ඉතින් මම අස්පනා පිටව මම දකිනවා කැම්පස් A level පන්තියට ආපු ළමයා අද ඉන්න තැන. ඉතින් ඒක මම ගොඩක් වෙලාවට දැන් ඉන්න වර්තමාන පරම්පරාවට දෙන්න උත්සාහ කරනවා හැමතිස්සෙම. දැන් හර්ෂ අපිට මේ ඕකත් එක්ක මට අහන්න තියෙන දෙයක් තමයි අපි හැමෝම අධ්‍යාපනය ලබනවා. මගේ ජීවිතේ උනත් මම හිතන හැමතිස්සෙම අපිට ඊළඟ බැරියර් එක කඩන්න පුළුවන් ලස්සන පොයින්ට් එකක් තමයි දැන් ගොඩ දෙනෙන්ට ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් අපිට. නමුත් අධ්‍යාපනය කියන දේ අපිට එක සමාන කරගන්න බෑ. අපිට හැමතිස්සෙම මේක විවිධයි. අත්දැකීම් සමග ඒක තව පුළුල් වෙනවා. ඔබ කිව්වා වගේ ඔබගෙම ඉගෙනගත්තු දුවා දරුවන් සමහරවිට ඔබ අද වර්තමානයේ ගෙවන සුපෝකභෝගී ජීවිතයට වඩා හොඳ ජීවිත ඔබ කියන විදිහට ගෙවනවා. අනිවාර්යයෙන්. එතකොට මේ වෙනත් ජාත්‍යන්තර මට්ටමට ඔබගොත් කැනඩාව, ඊට පස්සේ එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ විශේෂයෙන්ම මේ රටවල් වල අධ්‍යාපනය කියන දේ අද වෙද්දී යුනිවර්සිටි විදිහට මේ ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න යනවා. ඒක අද ඊයේ දෙයක් නෙමෙයි. අපි දකිනවා එතකොට මේ එවැනි රටවල් වල ඔවුන්ගේ ආර්ථිකයට ඍජුවම අධ්‍යාපනය වෙනත් රටවල් වලින් ඇවිල්ලා ඉගෙන ගන්න දරුවන්ගේ මුදල් ඔවුන්ගේ ආර්ථිකයට ලොකු බලපෑමක් කරනවා පොසිටිව් විදිහට. එතකොට සමහර මම දැකලා තියෙනවා මේ අපේ පෞද්ගලික අංශයේ තියෙන සමහර මේ කැම්පස් වලටත් සමහර දරුවන් එනවා අධ්‍යාපනය ලබන්නට. එතකොට මේ හැකියාව තියෙන දැන්ටත් ඒක මම හිතන්නේ අපේ රට ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. මේක වැඩි දියුණු කළ හැකි දෙයක්ද ඔබ දකින විදිහට? ඔව් ඇත්තටම අපේ රටේ දළදේශීය නිෂ්පාදනයට වැඩිම දායකත්වය දෙන්නේ සේවා අංශය වුණාට ඒ සේවාව තුළ අධ්‍යාපනය කියන තැනට තියෙන ටිකක් අඩු මට්ටමක්. අපි වැඩිපුරම අපනයනය කරන්නේ තැඟලුම්. නමුත් ගොඩක් රටවල් එයාලගේ දළදේශීය නිෂ්පාදනයේ වැඩිම දායකත්වයේ විදිහට දියුණු රටවල් සේවා අංශය තුළ අධ්‍යාපනය තමයි විකුණන්නේ. ඒ කියන්නේ එයාලා තේරුම් අරගෙන තිනවා විකුණන්න පුළුවන් හොඳම භාණ්ඩය තමයි අධ්‍යාපනය කියලා. අපි බලනවා අපි දැන් අපේ රටේ නම් මොනවා හරි භාණ්ඩයක් විකුණනකොට මොනවා හරි දෙයක් වාහනයක් ගද්දි වුණත් අපි හොඳට බලනවා. නමුත් අධ්‍යාපනය කියන එක බලනකොට ටිකක් සැලකිල්ල දක්වනවා මදි කියලා මට හිතෙනවා මගේ අත්දැකීමේ හැටියට. ඒ නිසා අපි දැන් මම අර කලින් කිව්වා වගේ දකුණු ආසියාවේ සාක්ෂරතාවෙන් ඉහළම රටක් අපි. ඒ වගේම තමයි තිරසර සංවර්ධන අභිමතාර්ථ වලින් අපි ඇත්තටම ඉටු කරගෙන තියෙන්නේ quality education කියන අභිමතාර්ථය තමයි වැඩිම ලකුණු ප්‍රමාණය හම්බෙලා තියෙන්නේ. නමුත් මං හිතනවා ඒක අපි එහෙම වුණාට එතන මග නතර වෙලා තියෙන්නේ මෙතනින් එහාට අපේ අධ්‍යාපන රටාවත් එක්ක ඇති වෙලා තියෙන වෘත්තියේ ඒ කියන්නේ රැකියා වෙළඳපොලේ ඇති වෙලා තියෙන සීමාකම් වෙන්න ඕනේ. ඒකයි ගොඩක් අය හොඳට ඉගෙන ගන්නවා ඊට පස්සේ එයාලා බලනවා වෙන රටකට යන්න. ඒ රටට ගියාම එයාලා උත්සාහ කරනවා එයාලව තියාගන්න. ඒතර ගොඩක් අය අපි අර යනවට වඩා රටට එන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ ගොඩක් අය දැන් මගේ ආර්ථික විද්‍යාව විෂය තියෙන දත්තවල හැටියට අපේ රටේ ගොඩාක් ඉගෙන ගත්ත අය බුද්ධිගලණය වෙනවා. හැබැයි යාලා ඒ රටවල් වල දළදේශීය නිෂ්පාදනයට දායක වෙනවා. හැබැයි යාලා අපේ රටට එන්නේ වයස අවුරුදු 55 වුණාම. එතකොට අපිට ඇත්තටම මේකට ලැබෙන දායකත්වය ගොඩක් අඩුයි. අපි යාලා වෙනුවෙන් මානව සංවර්ධන වෙනුවෙන් වියදම් කරනවා. හැබැයි ඒක රිටර්න් එක අපිට එන්නේ නෑ. ඒක වෙන රටවල් ගන්නවා. ඉතින් අපිට ඒක හදාගන්න පුළුවන් නම් අපේ රට තුලම අපේ නිෂ්පාදනයේටම මෙයාලගේ දායකත්වය ගන්න ඇත්තටම ඒක තමයි වෙන්න ඕනි. මම අවසාන වශයෙන් ඒ කියන්නේ එතනදි කියන්න තියෙන්නේ අධ්‍යාපනය තමයි අපේ රටට විකුණන්න පුළුවන් හොඳම භාණ්ඩය කියලා. මම හිතන්නේ ඔබේ අර්ථ දක්වපු විදිහට අපේ රටක් විදිහට අපි ඉගෙන ගන්න බොහෝ දෙනෙක් පිට රටවල් වලට ගියාට පස්සේ ඔවුන්ගේ නැවත පැමිණීම බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් ශිෂ්‍යයන් විදිහට ගිහිල්ලා නැවත වැඩිහිටියන් බවට පත්වලා ඒ රටවලම ජීවත් වෙනවා. ඔවුන්ට ඒක පහසුවක් විදිහට ඔවුන් දකිනවා. නැත්නම් ඔවුන් ධන නිර්මාණය කිරීමේදී ඔවුන්ට සුවයක් ගෙනවා කියලා ඔවුන් හිතනවා. ඉතින් අපිට මෙහි ලංකාවට ඕන නැවත ගෙන්න ගන්න නම් මේ රට ඇතුලේ නිර්මාණය විය යුතු පරිසරය මොකක්ද? ඔව් එතනදී ඇත්තටම අපි ඕන කෙනෙක්ගෙන් අහුවොත් යන්න කැමති රටවල් පහක් කියන්න කිව්වොත් අපි කියන්නේ ඇමරිකාවයි එංගලන්තයයි නවසීලන්තයයි කැනඩාවයි ඕස්ට්‍රේලියාවයි. එතකොට අපි බලන්න එපා ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට මම හිතන විදිහට ලෝකේ හොඳම විශ්වවිද්‍යාල තියෙන්නේ එංගලන්තේ. එතකොට වර්ල්ඩ් රෑන්කින් වල
අපි ඉන්නේ 18ට වඩා එහා පැත්තේ. එතකොට ගොඩක් අය උත්සාහ කරනවා එතෙන්ට ගිහිල්ලා තමන්ගේ හැකියාව උපරිම මට්ටමට ගේන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මට මතක් වෙනවා මානව සංවර්ධනය කියන වචනේ. ඒ මානව සංවර්ධනයේදී ඇත්තටම බලන්නේ මිනිස්සු ඉපදෙන්නේ මොනවා හරි දෙයක් හැකියාවක් තියාගෙන. ඒ හැකියාව කියන එක උපරිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් රට තුළ අවකාශය තියෙනවා නම් ඒක හොඳ මානව සංවර්ධනයක් තියෙන රටක්. ඉතින් ලංකාව අන්න එතන තියෙන ගැටලුව තමයි ඇත්තටම තියෙන්නේ. මොකද්ද? මිනිස්සුන්ගේ තෝරා ගැනීමේ පරාසය පුළුල් වෙලා නැති එක. ඒ කියන්නේ මානව සංවර්ධනයේ තියෙන අඩුපාඩුකම. ඉතින් අර වගේ රටවල් වල ඒක ඉහළින් තියෙන නිසා ගොඩක් අය එතන තෝරගන්නවා. ඉතින් අපි අධ්‍යාපනය කියන එක රට තුළ අපේ දරුවන්ට තෝරා ගැනීමේ පරාසය පුළුල් විය යුතුමයි කියලායි මං හිතන්නේ. ඉතින් හර්ෂ මෙතනට ආපු නිසාම අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි මේක. මොකද ඔහුට තියෙනවා සුවිශේෂී ගෞරව නාමයක් මේ දරුවන්ගෙන් ලැබුණ බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලය ප්‍රවේශයට සුදුසුකම් ලැබුවා ඔහුගේ පන්තිවලට පැමිණීම නිසා කියලා. ඉතින් මම හිතන්නේ ජාතික මට්ටමේ ප්‍රතිඵල රසක් පෙන්නලා ඉන්න වෙලාවක් මේක. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ඒ පාරේ යන ගමන් ඉන්න වෙලාවක හර්ෂ අපිට කියන්නකෝ ඔබගේ එහි පිටිපස්සේ තියෙන රහස මොකක්ද? මම ඇත්තටම කැම්පස් යන කාලේ ඉඳන්ම මගේ ලොකු ආසාවක් තිබුණේ ගුරුවරයෙක් වෙන්න. ඒ කියන්නේ මම හිතන්නේ හිටියේ වෙන රස්සාවක් කරන්නේ නැහැ කියලා. එතකොට ඒකෙදි මට ලොකු ඔපචුනිටි එකක් හම්බුණා කැම්පස් එකේ යන ගමන් දවස් දෙකක් නාලන්ද ඉස්කෝලේ උගන්වන්න. එතකොට ඒ ඉස්කෝලේ උගන්වන ගමන් මගේ උපකාරක පන්තිය මම නුගේගොඩ ආශ්‍රිතව මම කරගෙන ගියා. ඊට පස්සේ මගේ පළවෙනි පන්ති වලින්ම මට අපේ දන්නවා A level පන්ති වල අයිලන්ඩ් රෑන්ක් නේ දෙන්නේ. එතකොට අයිලන්ඩ් මුල් 100 ඇතුළේ ළමයි 3 දෙනෙක් හිටියා. එතකොට මට හිතුණා දැන් ඒක මගේ විෂයන් තුනේ මගේ එක විෂයක බලපෑම වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ලැබිච්ච සතුට කියා ගන්න බෑ. ඊට පස්සේ මම මෙතන කොළඹින් එළියට ගිහිල්ලා ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක කෑගල්ල මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකේ මම මේ පන්ති පවත්වාගෙන යනවා. ඉතින් එතකොට දැන් මේ වෙනකොට ඇත්තටම මම අර කලින් කිව්වා වගේ කැම්පස් තේරිච්ච ළමයි සාමාන්‍යයෙන් 1300කට වඩා වැඩි ප්‍රමාණයක්, දිස්ත්‍රික්කේ මුල් 10ට ආපු ළමයි 80කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට. ඉතින් ඒ වගේම තමයි ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ යටතේ තියෙන විශ්වවිද්‍යාල හැම එකකම හැම අවුරුද්දකම මගෙන් ඉගෙන ගත්ත ළමෙක් ඉන්නවා. ඉතින් ඒක මට හරිම සතුටුයි. මොකද ගුරුවරයෙක් විදිහට ලබන්න පුළුවන් ලොකුම සතුටක් ඒක. ඒක ඇත්තටම සල්ලි වලින් ගන්න බෑ. එතකොට දැන් මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මෙහෙම ගන්න ප්‍රතිඵල ගන්නේ කොහොමද? රහස. ඔව්. පළවෙනි එක තමයි මම පන්තියට ළමයා පළවෙනි දවසේ ආවම එයාලට දෙනවා ප්ලෑන් එකක්. වැඩපිළිවෙලක්. ඒ කියන්නේ මෙන්න මේ අහවල් දවසේ මේ මාසේ මම මේ වැඩේ කරනවා. මේ මාසේ මේ වැඩේ කරනවා. විභාගයක් තියෙනවා නම් ඒක කලින්ම කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ කාටවත් පුළුවන්ද කියලා පන්තියට එන දවසේම අවුරුදු 2කමාරක ප්ලෑන් එක ඒ විදිහටම දීලා ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. ඉතින් මං අවුරුදු ගාණක් ඒක කළා. ඒ කියන්නේ මේ මාසේ මේ වැඩේ තියෙනවා කිව්වොත් ඒ වැඩේ අනිවාර්යයෙන්ම කළා. ඒතකොට ළමයිට නිශ්චිතයි. ඊළඟට පැහැදිලි. මගේ ඇත්තටම දැන් ඒක මම කියනවටත් වඩා ඒක අපේ දරුවෝ දන්නවා පිළිගන්නවා. ඒ තමයි පිළිවෙල කියන වචනේ. ඒක මම පන්තිය තුල මගේ නිබන්ධනයේ මගේ වැඩපිළිවෙලෙන් මම ගොඩක් වෙලාවට පන්තිය පැය කරන ප්‍රමාණය තියෙනවා නම් ඒක වැඩියෙන් කරන්නෙත් නැහැ අඩුවෙන් කරන්නෙත් නැහැ. ඒ වෙලාවට ඉන්නවා. ඊළඟට ළමයි වැගීම් කරන එක සහ දැන් උදාහරණයක් විදිහට මේ පාර දිස්ත්‍රික්ක ප්‍රතිඵල ගත්තොත් කෑගල දිස්ත්‍රික්ක ගත්තොත් සිංහල මාධ්‍යයෙන් විභාගය ලියපු දරුවන්ගෙන් දිස්ත්‍රික්කේ මුල් 10 සියලුම ළමයි අපේ පන්තියේ ළමයි. එතකොට එහෙම වෙලා නෑ මං හිතන්නේ මම දන්න තොරතුරු හැටියට ලංකාවේ කොහේ දිස්ත්‍රික්කේවත් මොන විෂයකවත්. ඉතින් මං හිතනවා ළමයි මගේ වැඩපිළිවෙලට කැමති ඒක දන්නවා. ඒ දන්න දේ නිසා අපේ පන්තියේ ප්‍රතිඵල බිහි වෙනවා. ඉතින් මම විශේෂ වැඩක් කරනවා ඇත්තටම අවුරුද්දක් පාසා. ඒක දැන් 4 වතාවක් විතර කළා. අපේ ළමයිට විභාගෙට යන්න කලින් විභාගයක් තියලා සිලබස් එක ඉවර කරලා ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල දීලා මම රෑන්ක් කරලා මම වෙනම රාජකීය ආර්ථික විද්‍යා දිනය කියලා එකක් කරනවා. රොයල් ඉකොන් ඩේ. ඒතර ඒකේ ඇත්තටම ප්‍රතිඵල ගත්තම ළමයිට තහවුරු වෙනවා රයිට් මං එහෙනම් කැම්පස් එකට යන්න ලෑස්ති. ඒක මානසිකත්වය. ඔව් උදාහරණයක් මේ පාර මගේ රෑන්කින් ටෙස්ට් එකේ දෙවෙනියා දිස්ත්‍රික්කේ දෙවෙනියා. මගේ ටෙස්ට් එකේ තුන්වෙනියා දිස්ත්‍රික්කේ තුන්වෙනියා. දිස්ත්‍රික්කේ හත්වෙනියා මගේ එක්සෑම් එකේ පළවෙනියා. ඒ කියන්නේ මුල් 20 ඇතුළේ හිටපු ළමයිකින් 18ක් 16ක්ම ඇත්තටම
මගේ එක්සෑම් එකේ මුල හිටපු ළමයි තමයි දිස්ත්‍රික්කයේ මුල 20 ඇතුළේ ඉන්නේ. ඉතින් ඒක සිංහල මාධ්‍ය සියලු ළමයි මගේ පන්තියේ ළමයි. ඉංග්‍රීසි මාධ්‍ය ළමයි 3 දෙනා ඇරෙන්න. ඉතින් එතකොට පිළිවෙල සහ අර නිශ්චිත බව කාලසටහනට වැඩ කරන එක. ඒ කියන්නේ මම කිව්වා අවුරුදු 14ක් මගේ පන්තියේ කරනවා. කවදාවත් මම අර එපා වෙලා අර බෝරින් කියලා මට කොච්චර අමාරුකම තිබ්බත් මම කොයිම වෙලාවකවත් මගේ උපරිමය ඇරෙන්න මම ඊට අඩුවෙන් කළා නෑ. දැන් මිනිස්සෙක් ඕනම වෙලාවක ඕනම තැනකදී උපරිමය කරන්නේ නෑනේ හැමතිස්සෙම. මම විශ්වාස කරනවා මම ඒ උපරිමය හැමතිස්සෙම කළා. ගොඩක් දේවල් කැප කරලා. ඉතින් මං හිතන්නේ ධනය හා සතුට සම්බන්ධයෙන් කතා කරන මේ ප්‍රෝග්‍රෑම් එකේ දැක්මක් සහිතව පෙර සූදානමක් සහිත වැඩ කරන කෙනෙක්ගේ ප්‍රතිඵලය මං හිතන්නේ Tamanට විතරක් නෙමෙයි ඒක ජාත්‍යන්තර මට්ටමින් තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කරන්නට දායක වෙලා තියෙනවා. ඔහුගේ අර්ථකථනයේ සම්බන්ධයෙන්. ඉතින් අද වෙද්දි මේ සතුටත් මේ ධනයත් එක්ක මෙන්න දෙයක් තමයි සතුට කියන එක. සමහර අය කියනවා ධනෙ නැති වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. සමහර අය කියනවා ධනෙ උපයන්න ගියාට පස්සේ සතුට අහිමි වෙනවා කියලා. හර්ෂ පෞද්ගලික ජීවිතෙන් හරි වාගේ මේ ලැබපු අත්දැකීම් එක මේ වයසට එනකොට මොකද්ද ඒ සම්බන්ධයෙන් තියෙන මතය? ඔව් ඇත්තටම මම කැම්පස් එනකොට මගේ ළඟ තිබුණේ රුපියල් 11000ක වගේ මුදලක්. එතකොට මම ආවේ බණ්ඩාරවල ඉඳලා. ඉතින් ඊට පස්සේ කැම්පස් එකට ඇවිල්ලා අපිට ඇත්තටම දැන් මේ සතුට ධනය කියන එක කතා කරද්දී මම මගේ පෞද්ගලික වත්කම් ගැන කියන්න උත්සාහ කරන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට මම අපේ ගෙදර ඒ ආර්ථික ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. මම හිතනවා ඒක තමයි මිනිස්සුන්ගේ මානසික නිදහස කියන එක. ඇත්තට මෙතන සතුට කියන එකේ තේරුම මිනිස්සුන්ට ඒක Tamanට වියදම් කරන්න ඕනේ මුදල ඒක සපුරගන්න තමන් කොහොමද ඒක කරන්න කියන එක හැමතිස්සම කල්පනා කර කර ඉන්න ඕනේ නැති තැනකටපත් වෙනවා නම් ඒක තමයි ඇත්තටම බලන්න ඕනේ. මම ඉස්සර කැම්පස් එකට එනකොට මම හිතුවේ කොහොමද මම මෙහෙට ඇවිල්ලා මේකට මූණ දෙන්නේ කියලා. ඇත්තටම දැන් එහෙම ආපු මට කොළඹට ආපු මට වර්තමානයේ වෙනකොට ඇත්තටම මම දැන් ජපුර කැම්පස් එකේ ඉංජිනේරින් ෆැකල්ටි ළමයි 100කට නේවාසිකාගාරයක් මම හදනවා. ඒක මං හිතනවා තව මාස 4කින් ජයවර්ධනපුර ළමයිට දෙන්න පුළුවන් කියලා. ඉතින් මම විශ්වාස කරේ එකම එක දෙයයි මට පුළුවන් අධ්‍යාපනය කියන එකෙන් මට දිනන්න පුළුවන්. අපේ දෙමව්පියන්ව සතුටින් තියන්න පුළුවන්. ඒ හැමදේම මට මෙතනින් ලැබුණා. ඉතින් එතනදී අවසාන වශයෙන් කියන්න ඕනේ අර මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරනවා කෙටි කාලීන අරමුණු වලට යන්න. හැබැයි මම ඉවසීමෙන් මම ඒක කළා. මගේ වයස දැන් 36යි. හැබැයි මම කැම්පස් එකට ආවේ අවුරුදු 20න්. ඒ අවුරුදු 16 ඇතුළත මම සාමාන්‍ය මිනිසෙක් ඒ කාලය තුල ලබා ගන්න දේවල් වලට වඩා ගොඩක් දේවල් මං ගත්තා. හේතුව ගොඩක් අය පටන් ගන්න එක තැනකින්. නමුත් අපි බිඳුවෙන් පටන් අරගෙන තමයි මේක කරේ. ඉතින් ඒක මං හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා. හර්ෂ හිතන විදිහට මේ සැබෑ ධනය එහෙම නැත්නම් රියල් වෙල්ත් කියලා දෙයක් අපේ ලෝකේ මිනිස්සු අතර භාවිතයක් තියෙනවා. ඔබගේ දැනුවත් භාවය අනුව මේ රියල් වෙල්ත් කියලා ඔබට හැඟෙන දේ කුමක්ද? හරි. ඇත්තටම මම විශ්වාස කරන විදිහට සැබෑ ධනය කියන වචනෙට කලින් මම මෙහෙම කියන්න ඕනේ. මිනිස්සුන්ට ජීවත් වෙනවා කියන ගැටලු විසඳනවා. ඒ ගැටලු වෙන්නේ තමන්ගෙන් සහ සමාජයෙන්. ඒතකොට තමන් ඉගෙන ගත්තම තමන්ගේ ආර්ථික ප්‍රශ්න වල විසඳුමක් හොයාගන්න පුළුවන් වුණාට සමාජයක් දැනුවත් සමාජයක් quality education එකක් කියන එක තිබුණ නැත්නම් තමන් කොච්චර හොඳට ඉගෙන ගත්තා සමාජයෙන් ලොකු බලපෑම් එල්ල වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන ඕන තරම්. අපි අහලා තියෙනවා ගොඩක් සල්ලි තියෙන මිනිස්සුන්ට තව පැත්තකින් මරණ තර්ජන පවා එල්ල වෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා සැබෑ ධනය කියන්නේ සමාජයේ හොඳට ඉගෙන ගන්න ඕනේ quality education එකක් රට තුල තියෙන්න ඕනේ. ඒකත් එක්කම මිනිස්සුන්ගේ නිදහස කියන එක. මොකද සල්ලි හම්බ කරනවා වගේම අනිත් පැත්තෙන් සල්ලි වියදම් කරන්න නිදහසක් සහ ඒකට අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා සැබෑ ධනය විදිහට අපි සලකන්නේ අධ්‍යාපනයේ ලද සමාජයක් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ධනය උපයන්න සහ ඒ වගේම තමයි ඒව නිදහසේ වියදම් කරගන්න හැකියාවක් තියෙන සමාජයක් බිහි වෙන්න ඕනේ කියන එක. ඒක තමයි සැබෑ ධනය විදිහට මම නම් හිතන දේ. මොකද මම කොච්චර වුණත් මට සල්ලි තිබුණාට මට ඒක වියදම් කරගන්න රටේ අවස්ථාවක් නැත්නම් මම බයෙන් නම් ජීවත් වෙන්නේ. ඒක මගේ සැබෑ ධනය නෙමෙයි.
ඉතාමත් හොඳ හැඳින්වීමක්. ඉතින් හර්ෂ මේ වත්මන් පරපුර එහෙම නැත්නම් අපි කියනවා මේ ජෙන් Z කියලා අපි හඳුන්වනවා. ඉතින් මම හිතන්නේ මේ පරම්පරා දැන් ඔබ අවුරුදු 14ක මේ ගුරු වෘත්තිය තුලදී ඔබට පරම්පරා කීපයක් මුණ ගැසෙන්නට ඇති. ඉතින් ඔබ යම්කිසි මුහුණ දෙන අභියෝගات ඇති, සුන්දර අත්දැකීමුත් ඇති. මේ හැමදේම මැද්දේ මේ වත්මන් පරම්පරාව එහෙම නැත්නම් ජින්සි අපි මේ නව පරපුරත් එක්ක වැඩ කරද්දී ඔවුන්ට මේ ධනය හා සතුට සම්බන්ධයෙන් තියෙන අදහස් මොන වගේද? මම ඒක මෙහෙම ගන්නම්. වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය. එතකොට මීට අවුරුදු 10කට කලින් විශ්වවිද්‍යාල තිබිච්ච විදිහයි දැන් තියෙන විදිහයි එක බලද්දී සම්පූර්ණයෙන්ම තාක්ෂණයත් එක්ක ඩිජිටල් කරන එකට වෙලා තියෙන්නේ. අපි දැක්කා කැලණි විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ ඩිජිටල් කරණයට රජයෙන් ලොකු මුදලක් වෙන් කරනවා. එතකොට දැන් තියෙන පරම්පරාවට ඇත්තටම මේ ධනය ගැන හදාරන්න තියෙන පහසුකම් ගොඩාක් වැඩි. ඒක මං හිතනවා අතීතයේ අපිට ඒ අවස්ථාව තිබුණේ නැහැ. වර්තමාන වෙනකොට තාක්ෂණයත් එක්ක ඒ වයසේ ඉන්න ළමයි වර්තමාන වෙනකොට අපි ඉගෙන ගන්න කාලේ තිබුණට වඩා ගොඩාක් ලොකු දේවල් ටිකක් එයාලා දැනුවත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි. ඒ පහසුකම් එක්ක එයාලා අවුරුදු ඒ කියන්නේ මාසෙකින් කරගන්න ඕන දේ සතියකින් කරගන්න පුළුවන් මට්ටමකට එයාලාපත් වෙලා තියෙනවා. ඉතින් ඒක වර්තමාන පරම්පරාවේ මම දකින දේ, ඒ කියන්නේ පොඩි දේවල් මම කියන්නේ තාක්ෂණික දැනුම, අධ්‍යාපනික දැනුම මොන දේ වුණත් එයාලා පුළුවන් එයාලගේ තියෙන හැකියාව තමයි පුළුවන් ඉක්මනට ඒක ගන්න උත්සාහ කරනවා. ඒක මම හිතනවා වර්තමාන පරම්පරාවේ තියෙන ලොකු දක්ෂතාවය. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙලා. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් කියන එක. ඇත්තටම මේ හර්ෂ ඒකට මම දැන් එකතු කරන්න කැමතියි. මගේ ජීවිතේ මම බොහෝ දෙනෙක් කෙනකොට මේ ජින්සි එකත් එක්ක වැඩ කරන්න බෑ කියලා මගේ වෘත්තීන් ඇතුළෙත් ජින්සි එකක් ආවම වැඩ කරන්න බෑ. ඔවුන් ඉක්මනට කෝප වෙනවා. ඔවුන් ඉක්මනින් තරහ ගන්නවා, තීරණ ගන්නවා කොට මම හිතනවා ඒ තුල ඔවුන්ගේ තියෙන ඔතෙන්ටික් බව සමහර දේවල් මේ ත්‍රූ ජෙනරේෂන් කියලා අපි මේගොල්ලන් හඳුන්වනවා. මේගොල්ලෝ ඇත්ත කතා කරන පරම්පරාවක් විදිහට අපි හඳුන්වනවා. ඉතින් මේ පරම්පරාවෙන් ගන්න තියෙන වැඩ ඇත්තටම වෙනස් රටක් විදිහට, සමාජයක් විදිහට. ඒ පරම්පරාවේ ඔවුන් අධ්‍යාපන ලබන විදිහත් මම හිතන්නේ කුඩා කාලේ ඉඳන් වෙනස්. අපි දකිනවා ඊටාම කුඩා දරුවන් දැන් පුංචි දේවල් හරි වේගෙන් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ මොලේ සැකසීලා තියෙන මේ විදිහට. ඉතින් ඔබ කියනවා වගේ sannivedanayේදී අර වගේ තාක්ෂණ වේදයේදී මේ දේවල් මම හිතන්නේ ලොකු පිටුවහලක් වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඊටාමත් හොඳින් අත්දැකීම් ලබන කෙනෙක් තමයි හර්ෂ. අවසාන වශයෙන් මට මේ දේ අහන්නට ඕන මේ නව පරම්පරාවට ඔබ කියන්නේ මේ ඖෂධයක් වගේ කියලා කියනවා. මේ හොඳ ගුරුවරයෙක් කියන්නේ ඔවුන්ගේ ජීවිතේ ඊළඟ කඩේම තීරණය කරනවා කියන එක ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ බාරදූර කාර්යයක්. ඔවුන් ඒ වගකීම හැම වසරකම ගන්නවා. අලුත් පිරිසක් එක්ක හැම වසරකම ගන්නවා. ඉතින් මේක මුදලට පමණ සීමා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. මේක සතුටට පමණ සීමා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒ වගකීම තුලම තමයි මේ සියල්ල නිර්මාණය වෙන්නේ. ඒක සමහර විට ඔවුන්ට දැනෙන හැඟීම ඇස්වලින් කඳුළු විදිහට එනවත් ඇති. මොකද ඒ තරමටම ඒ වෘත්තිය හා ඒ ගුරුගෝල සම්බන්ධය කියන්නේ ඒ වගේ දෙයක්. මේ වැඩසටහන බලන ඔබේ ගෝලිනුත් ඒ විදිහේ මම කියන හැඟීම අත්විඳිනවා වෙන්නට පුළුවන්. මේ පරම්පරාවට සාධාරණීකරණය කරන්නට අවශ්‍යයි මේ වැඩසටහන ඇතුළේ හර්ෂ. ඒ නිසා මම අහන්නට කැමතියි. ධනය හා සතුට කියන දේ තුල නැවතත් මම අහනවා. ඔවුන් යම් දවසක ගැටෙනවා නම්, ඔවුන්ට ඒක අභියෝගයක් විදිහට එනවා නම්, මෙන්න මේ තරුණ පරම්පරාවට මෙන්න මේ දේ වෙනස් කරගත්තොත් නැත්නම් මෙන්න මේ දේ ඔබේ ජීවිතයට ඇතුළත් කරගත්තොත් හෙට දවසේ ඔබේ ජීවිතේ ධනය හා සතුටින් පුරව ගන්න පුළුවන් කියලා ඔබට එකතු කරන්න තියෙන කාරණා මොනවද? මම 100% සම්පූර්ණ මිනිසෙක් නෙමෙයි. හැබැයි මම විශ්වාස කරලා මම වැඩ කළොත් මට ඒක හරියයි කියලා. ඉතින් දරුවන්ට මට විශේෂයෙන්ම රටේ දරුවන්ට අනාගත පරපුර බාර ගන්න ඉන්න දරුවන්ට මට කියන්න තියෙන දේ තමයි ගොඩාක් දරුවෝ කෙටි කාලීන තීරණ ගන්නවා සහ හැඟීම් එක්ක තීරණ ගන්නවා. ඒ කියන්නේ අද මම ඉගෙන ගන්නෑ, සමහරලාට පන්තියට එන්නේ අද වහිනවා කියලා. සමහරලාට අම්මා බැන්න කියලා. අන්න ඒ වගේ කෙටි කාලීන හිත රිද්ද ගැනීම නිසා තමයි ගොඩක් අය ඒ කියන්නේ මම ගොඩක් ළමයි එක්ක පෞද්ගලිකව එහෙම කතා කරලා තියෙනවා. ඒතකොට සමහර වෙලාවට චූටි දේවල් නිසා තමයි යාලා සම්පූර්ණ අධ්‍යාපනය කියන එක විනාශ කරගෙන තියෙන්නේ. මම එහෙම උදාහරණ කියන්න උත්සාහ කරන්නේ නමුත් චූටි දේවල් එක්ක එයාලා තමන්ගේ අර අනාගතේ ගන්න තියෙන ලොකු ගෝල්ඩන් ඔපචුනිටි එකක් නැති කරගෙන තියෙනවා. ඉතින් මම දරුවන්ට කියන්නේ කෙටි කාලීනව හිත රිදීම් වලට මේ යටත් වෙන්නේ නැතුව හොඳ හිත හයිය කරගෙන තමන්ගේ අනාගතේ ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ ගැන හිතලා
හොඳට වැඩ කරන්න. ඒක තමයි මම ගුරුවරයෙක් විදිහට ගොඩක් වෙලාවට කිව්වේ. දැන් අපිටත් එහෙම වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ අවස්ථාවලදී අපි උත්සාහ කරනවා ගොඩක් වෙලාවට ඒක తాවකාලිකව අයින් කරලා ඔළුවෙන් අපේ වැඩේ හරියට කරන්න. ඉතින් ඒක නිසා දරුවන්ගෙනුත් මං ඉල්ලන්නේ අනාගතේ බාර ගන්න ඉන්න රටේ පුරවැසියෝ විදිහට අපි වර්තමානයේ කළ යුතු දේ හරියට කරන්න ඕනි කියන එක. ඉතින් මං හිතන්නේ අද දවසේ අපි කතා කර බොහෝ කාරණා තුළ ධනය අධ්‍යාපනය කියන්නේත් මං හිතන්නේ අපිට ලබන්න පුළුවන් උසස්ම ධනයක්. ඉතින් ඒ නිසා අපි බොහෝ සේනී සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරා. ඉතින් හර්ෂ අද වෙද්දී මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මං හිතන්නේ ටියුෂන් වෘත්තිය තුළ ටියුෂන් කලාව තුළ ඉටු කරන මෙහෙය ලොකු දෙයක්. ඉතින් ඒ හැමදේමත් එක්ක මං හිතනවා අනාගතේ තව බොහෝ දරුවන්ගේ දෙනෙත් පාදන්නට ඒ විෂය තුළින් ආර්ථික විද්‍යාව විෂය තුළින් මං හිතන්නේ හොට හැකියාව ඒ ශක්තිය ධෛර්යය ලැබෙනවා. අවසාන වශයෙන් මං අසන්නට කැමති මොකද්ද මේ අද දවසේ ඔබ මෙතනට පැමිණිලා ඔබට යම් කිසි අදහසක් ඇති ධනය හා සතුට සම්බන්ධයෙන් සමාජයට මුදා හරින්නට අවසාන වශයෙන් අපි ඒකත් අදහසක් විදිහට එකතු කරමු හර්ෂ. මේ වැඩසටහන මුලින්ම මම දකිනකොට මට ඇත්තටම හරි ආස හිතුණා. මේකේ මුල් වැඩසටහන් 3-4ක් මම බලලා තියෙනවා. ඉතින් ඇත්තටම ඊට පස්සේ මට ආරාධනාවක් ලැබීම ගැන මං ඊට වඩා සතුටු වුණා. මොකද හැපි මිලියනය කියන වැඩසටහන මිලියනයක ආදායමක් හම්බ කරන කෙනෙක්ගේ කතාවක් නෙමේ කියන්නේ සහ ඒකෙන් සමාජයට දෙන්න පුළුවන් දෙයක් තමයි කතා කරන්නේ. ඉතින් කෙටි කාලයක් තුල මම මගේ ජීවිතේ සාර්ථක කරගන්න මං දරපු උත්සාහය ගොඩක් අයට තියෙන්නේ පසුතැවීම. උදාහරණයක් විදිහට තමන් ඒ එක කාලවල එක පසුතැවීම් ඇති වෙනවා. ඉතින් මම ඔයාලට සමාජයට මේ වෙලාවේ දෙන්න උත්සාහ කරන පණිවිඩය තමයි තමන්ට ඇචීව් කරන්න තියෙන දේ කාලය ගැන හිතන්නේ නැතුව ඒක සමහරවිට පොඩි කාලයක් වෙන්න පුළුවන් ලොකු කාලයක් වෙන්න පුළුවන්. මොකද මගේ වයසත් එක්ක මීට වඩා පොඩි කාලයකින් මිලියනයක් හම්බ කරන එක සපුරගත්ත අය ඕන තරම් රටේ ඉන්න පුළුවන්. ඉතින් මම ගොඩක් පෞද්ගලිකවම සතුටු වෙනවා මට ඒ ඇචීව්මන්ට් එක මගේ වයස තුල ඒක කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් සමාජයට දෙන්නේ තමන් කරන රැකියාව වේවා වෘත්තීය වේවා ව්‍යාපාරයේ වේවා මොකක් වුණත් ඒකෙන් තමන් ටාගට් අරමුණක් තියාගෙන මේ කාලය තුල මේක කරනවා කියලා ඒකට ඔයා උපරිමයෙන්ම මහන්සි වෙන්න. ඉතින් සමාජයක දැන් උදාහරණයක් විතර මම ඉපදුනේ බණ්ඩාරවල. මම කොළඹ විශ්වවිද්‍යාලෙ එන්න කලින් ඇවිල්ලා තිබුණේ දෙපාරක් විතර. ඉතින් නමුත් කැම්පස් ආවට පස්සේ ඒ මහන්සි වෙලා ඉගෙන ගත්ත එකේ ප්‍රතිඵලය අද වෙනකොට මම මේක භුක්ති විඳිනවා වගේ ඔයාටත් මේක අනිවාර්යෙන් භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕනේ. සහ තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් මගෙන් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. මටත් කලින් මේක ඇචීව් කරපු අය. ගොඩක් අය ඉන්නවා දිස්ත්‍රික්කෙ මුල් රෑන්ක් ගත්ත ළමයි දැන් අද පිට රටවල් වල වැඩ කරන්නේ. ප්‍රසිද්ධ සමාගම් වල කළමනාකරු විදියට ඉන්නවා. ඒතොර එයාලා මටත් කලින් මේක ඇචීව් කරා. ඉතින් ඒක නිසා අපිට කාලය කියන එක බාධාවක් කරගන්න නැතුව ඉන්න තැන ඉන්න ප්‍රදේශය සහ තමන්ගේ පෞල් පසුබිම ලැබිච්ච දේ ගැන හිතන්නේ නැතුව විශේෂයෙන් මම කියන්න ඕනේ පෞල් පසුබිම ගත්තොත් මම ඊටාම සාමාන්‍ය පෞලක කෙනෙක් විදිහට තමයි ඉපදිලා. මට මතකයි අපේ තාත්තගේ මම 5 වසරේදී අපේ තාත්තගේ පඩි රුපියල් 6000යි. මම ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ මම ඉල්ලුවා බයිසිකලයක්. ඉතින් ඒකට රුපියල් 2000ක වියදමක් තාත්තට දරා ගන්න ඒ කාලේ බැරි වුණා. ඉතින් අද වෙනකොට ඉතින් මම වාහන අරගෙන ගෙවල් හදාගෙන මං කිව්වා මම මගේ ලොකු ආසාවක් තිබුණා ඇත්තටම දරුවන් වෙනුවෙන් හොස්ටල් එකක් හදන එක. ඒක දැන් මට ඕන වෙන ව්‍යාපාරයක් කරන්න තිබ්බා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න තිබ්බා. නමුත් මම අර විදිහේ දෙයක් කරේ මම සතුට විදිහට දකිනවා තව කෙනෙක්ට සේවාවක් දීලා ඒකෙන් මටත් ආදායමක් ලැබිලා සමාජයටත් යහපතක් වෙනවා. අපි ඉකෝනල කියන ධන බාහිරතා කියලා. තමන්ට සහ සමාජයට කියන දෙගොල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන දේවල් තමයි මිනිස්සු හැමතිස්සෙම තෝරගන්න ඕනේ. ඉතින් ඒ ධන බාහිරතාවේ මට දෙන්න පුළුවන් වුණා කෙටි කාලයක් තුල. ඉතින් ඒක මම දකින විදිහට මේක මිනිස්සුන්ගේ ධනය සහ සතුටට හොඳ උදාහරණයක්. මම හිතන්නේ අවස්ථාවන් ඒ කියන්නේ අභියෝග අවස්ථාවන් විදිහට දකින්න අය කතා කරන්නේ මේ විදිහට. ඉතින් මම හිතන්නේ හර්ෂගේ මේ වෘත්තිය තුළ බොහෝ අත්දැකීම් ඇති මේ අභියෝග ජයගත් විදිය ගැන කතා කරන අවස්ථාව දුන්නොත් එහෙම ඒකත් ලොකු අවස්ථාවක් කරන තව බොහෝ දේවල් කතා කරන මම දන්නවා. හර්ෂට කියනවා මේ කෙනෙක් මගෙන් අහුවා මිලියනය කියන එක මේ පොන්ජීනේ කියන්නේ එයා
බිලියන්ස් වලින් කතා කරන කෙනෙක්. ඒ නිසා එයා මිලියනේ කියන එක පුංචි නේද නිලු කියලා මගෙන් එක තරහ තැනකදී ඇහුවා. ඔයා කරන වැඩසටහනේ ඇයි බිලියනේ කියලා දැම්මේ නැත්තේ කියලා. ඉතින් මම මේ කියන්නේ මේ වැඩසටහන බලන ඔබට අපේ රටේ අපේ සමහර මානසිකත්වයන් අපි පුළුල් කළොත් එහෙම බ්‍රේක් කරොත් එහෙම මිලියන්ස් බිලියන්ස් කරන්න පුළුවන්. ඉතින් නමුත් අපිට අදටත් අපි බොහෝ දෙනෙක් ගැටෙන දෙයක් තමයි මේ ලක්ෂ 10 සීමාව පන්න ගන්නවා කියන එක. මාසිකව ඉපීම ලක්ෂ 10 සීමාව පන්න ගන්නවා කියන එක. ඉතින් අන්න ඒ ඔබට තමයි අපි බොහෝ වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කතා කරන්නේ. ධනය ඒ වගේ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි ඒ හරහාම සතුටත් අපේ ජීවිතය තුළ උකහා ගන්නට අවශ්‍යයි. මම හිතන්නේ හර්ෂ ඉදිරිපත් කළේ ඒකට ලස්සන උදාහරණ ටිකක්. හර්ෂ කියන්නේ ඒ වගේම උදාහරණයක්. ඒ වගේ ලයිෆ් එකේ අභියෝග අවස්ථාව බවට පත් කරගත්ත. ඉතින් මේ සියල්ලත් එක්ක මම අද දවසේ හර්ෂට ස්තුතිවන්ත වෙනවා අපේ හැපි මිලිනියම් පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක සම්බන්ධ වුණාට. ඔහුගේ අත්දැකීම් මේ වගේම ඔහුගේ අනාගතයේ අභිලාෂයන් ඔහු ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙන මේ රටේ දුවා දරුවන් වෙනුවෙන්. ඉතින් ඔහුත් ඔහුගේ සාර්ථකත්වයේ ඔස්සේ යන ගමන් තවත් බොහෝ දෙනෙකුගේ නුවණ ප්‍රඥාව නැන පාදන ගමන් මේ යන ගමනේදී ඉතාමත් සතුටින් මම හිතන්නේ ජීවිතයත් ගත කරන ගමන් තමයි අපිත් එක්ක අද ඇවිල්ලා මේ අදහස එකතු කරේ. ඉතින් අපි ඔහුට ස්තුතිවන්ත වෙමු අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ අදහස එකතු කරලා. Thank you very much හර්ෂ. ඉතින් ඔන්න මම ඔයගලන්ට ආරාධනා කරනවා Happy Millionaire podcast series එක ඔයගලන්ට පුළුවන් like කරන්න, comment කරන්න, subscribe කරන්න. ඔයගලන්ගේ ඒ දින motivation එකෙන් තමයි මේක තව ලස්සනට මට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලබන සතියත් හම්බෙමු. Thank you.